හායි කොහොමද? අපි බලමු අද මම කොහෙද යන්නේ කියලා. දැන් අනේ මේ බස් ස්ටෑන්ඩ් එකට ආවා. අපි ගමනක් යනවා. බලමුද කොහෙද යන්නේ කියලා. දැන් ඉතින් ඔය එනකන් ඉන්නවා බස් එක. හොඳට ඊට පායලා ඇත්තටම හරි ෂෝක් එක. මෙච්චර කල් හිම තිබිලා මාර ඇඟට නිදහසක් දැනෙන්නේ. ඔන්න අපේ බස් එක එනවා. දැන් සමයක හින්දා ඉතින් මම එච්චර මේ බස් කාඩ් ගත්තේ නැහැ. දැන් මේ මට කලින් හෝල්ටේ අක්කා කෙනෙක් නැග්ගා. ඒ අක්කා මේ මට බස් කාඩ් එක දෙන්නම් කිව්වා. ඉතින් අපි බස් එක නැවැත්තුවා. මට කාඩ් එක දෙන්න ඕනි හින්දා ඒ අක්කත් බැස්සා. ওই බහින්නේ යා තමයි. මේ එයාගෙන් බස් කාඩ් එක අරගෙන මේ අපි දෙන්නම ඉතින් මේ ආපහු මෙතනින්ම නැග්ගා ඉතින්. මෙහෙම කාඩ් එක පංච් කරන්න තියෙන්නේ. සල්ලි ගෙවන්න ඒවා මේවා මොකුත් නැහැ ඉතින්. බස් එක එච්චර සෙනගක් නැහැ. මේ අවුලක් නැහැ ඉතින්. ලංකාවේ වගේ ඉතින් සින්දු දාගෙන එහෙම යන්නේ නැහැ ඉතින්. ඇත්තටම හරිම මේ නිදහස. අපි බස් එකෙන් ඉතින් ෂේප් එකේ බහැලා දැන් මේ පයින් යන්නේ මෙහි තියෙන මියුසියම් එකට. මම එකපාරක් ගිහින් තියෙනවා. මේ දෙවෙනි පාරේ යන්නේ මේ අපේ කැම්පස් එකේ අද ලෙක්චර් එකක් කියන්නේ නිකන් පොඩි විසිට් එකක් තියෙන අද කැම්පස් එකේ මේ ෆිනිෂ් ලැන්ග්වේජ් එක පොඩ්ඩක් උගන්වන්න ඕනි හින්දා ඒ ලෙක්චර් එකට තමයි අද මියුසියම් එකේ මේ ටයිම් එක වෙන් කරලා තියෙන්නේ. අපි ඉතින් මේ බස් එකෙන් බහැලා චුට්ටක් දුරක් යන්න ඕනේ ඉතින් පයින්. ඔය තියෙන ඉතින් මේ මියුසියම් එක තමයි. මේ කියන්නේ අපි වගේ ඉතින් මහා ලොකුවට බෝඩ් ගහලා මේ සෙනඟ පිරීලා ඉතින් එහෙම නෑ ඉතින්. මේ සාමාන්‍ය නෝමල් විදිහට මේ තියෙන්නේ ඉතින්. අපිම හොයාගෙන ගියොත් මිසක් ඉතින් නැහැ ඉතින්. කලින් ඇවිල්ලා තියෙන හින්දා තන දන්නවා. නැත්තම් ඉතින් මේ අලුතින් ආවන ඉතින් අමාරු. ටිකට්ස් අපිට මං හිතන්නේ අපේ ටීචර් ගත්තා. අපිට ওই පේපර් එකක් දුන්න. පේපර් එකක් කියන්නේ පොඩි ප්‍රශ්න වගේ කාලා තියෙන ක්ලාස් එකේ සාකච්ඡා කරන්න. ඒවට ඕනි තොරතුරු අපිට හොයන්න කියලා කිව්වා. ෆස්ට් ඉයර් එකේ ළමයිනුත් ඇවිල්ලා ඉඳේ ආ එතනට ගියා පොඩ්ඩක්. අපිට ඉතින් මේවා බලලා කියවලා ඒ දීලා තියෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න කිව්වා. මේ ඉතින් අපේ ක්ලාස් එකකින් තවත් ළමයි සෙට් එකක්. මේ යාලා ඉතින් ඔය කට්ටියක් ඉන්නේ එතන තමයි මේ එක බෝඩ් එකක් තියෙන කියව ඉන්න. ඉතින් ඇත්තටම කිව්වොත් ඉතින් බලන්න ඉතින් නැත්තෙමත් නෑ තියෙනවා. ඉතින් එහෙම ලොකු එකක් නැහැ ඉතින්. මේ ඇග්‍රිකල්චර් එකයි මේ කොහොමද පටන් ගත්තේ කූපියෝ කොහොමද ආරම්භ වුණේ මේ ඒවා තමයි පොඩ්ඩ වැඩිපුර තියෙන්නේ. මේ මං හිතන්නේ ඔව් දෙවෙනි තට්ටුව මේ ඉන්නේ සත්තු. ඔන්න ඇතුළේ ඉන්න ලොකු සතෙක් බලා ගන්නකො. අන්න රෙදිනේටර් සෙට් එකකුත් ඉන්නවා. අන්න ඉන්නවා. අයිසේජ් බලලා තියන අය දන්නා මේ සතා මොකක්ද කියලා. ඉන්නේ මැමත් කෙනෙක්. මු තමයි ලොකුම සතා. මෙයාලා ඇත්තටම අලි දැකලා නැහැ. අලි දැන් අපි ඔය මේ කොහෙද මහියංගනේ එහෙම ගිහපුවාම මේ කතරගම එහෙම ගිහපුවාම අලින්ගේ බඩ යටින් හිට යනවානේ. මේ මිනිස්සු ඇත්තටම දන්නේ ඉතින් හරි ආසයි දැක්කහම. අපි එතන ෆොටෝ ටිකක් ගහලා තාම මේ සත්තු වගේ තමයි බලන්න ආවා. ඔය ඉන්නේ බීවර්ලා එතකොට ඔය ඉන්නේ වූර්කෙක් ඉන්නවා. අල්ලන්න දෙන්නේ නැහැ ඔව්වා. උනට දෙමෙ චොට්ට ඇල්ලුවා ඉතින්. ඔය ඉන්නේ ලොකු බෙයා කෙනෙක්. මේකේ මියුට් දාලා හින්දා මේ සද්දේ ඇහෙන්නේ නැත්තම් මේ ඇතුලේ සවුන්ඩ්ස් එනවා. කොටි කෑ ගහනවා, මේ නරි කෑ ගහනවා, වරස්සු කෑ ගහනවා. ඒක ඔක්කොම ඇහෙනවා. මේ ලස්සනයි ඉතින්. ඔය කියවන්න ඉංග්‍රීසි වලින් තියෙන ඉතින් අපිට උච්චරම කියෙන්නේ නැහැ. ඉතින් ඔය බකමූණෝ ඉන්නවා. ගොන්නෝ පිනිමෝ එමියා. යාලා ඉන්නවා. ඒවා ඉතින් බල මේ කුරුල්ලෝ ඉන්න පැත්ත මේ ඔය තියෙන අරින් ලොකු කුරුළු තටු තමයි ඔය තියෙන්නේ.
ඔව්වත් ඉතින් බලලා තව එක තට්ටුවක් තියෙනවා බලන්න. අපි ඉන්නේ දැන් මේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. අනේ බලන්න මේ හාවට වෙලා තියෙන දේ. මේ කපුරු ටික යාව කනවා. මේ ඉන්නේ ලොකු කරපොත් ඉන්නේ මේ මුගේද මන්දා. මේ අනේ මෙයාට මං ආස නැහැ මෙයා කැතයි. එයාගේ හොම්බ ලොකුයි අනේ. ගෝනික් වෙන්න ඇති. මේ ඉන්නේ යාගේ පැටියා. ඔය ඉන්නේ වල්ලුරා. මම දැන් වල්ලුරෙක්. වල්ලුර. ඔය ඉන්නේ තව මොකද සතාගේ නම නම් මන් දන්නේ නැහැ. සත්තු ටික බලලා ඔය තියෙන එළිය view එක. මේ තමයි අවසාන තට්ටුව. මේක ඇතුලේ තියෙන්නේ ඒ කියන්නේ වීඩියෝ දාලා තියෙන ලොකු මේ හෝල් එකෙන් පොඩි රූම් සාමාන්‍ය රූම් එකක් තියෙනවා. මේ ටික බලලා මේ ස්මෝක් රූම් එකෙන් මේකේ මේ පැත්තේ තමයි තියෙන්නේ. එතකොට මොකෙන්ද මේ ලොකු මාළුවෙකුත් හිටියා හරියේ. ඔය දැන් ඉන්නේ මේ අපි ස්ක්‍රීන් රූම් එක ඇතුලේ. මේක ඇතුලේ මේක මේ වීඩියෝ එකට අදාළ ප්‍රශ්න පහක් දවස් තිබ්බා. ඒවට උත්තර ලියන්න ඕනේ නේද? ඉඳගෙන හිටියා ඉතින්. නිකන් මේකේ ෆීලින් එක නිකන් අර අපේ ප්ලැනටෝරියම් එකේ තියෙන්නේ ප්ලැනටෝරියම් එකේ ඉන්නවා වගේ. මරු ඉතින් සවුන්ඩ්ස් දාලා හතරත් එහෙම පේනවා. ඉතින් ඔක්කොම මෙව ටික. මෙයාලා ගොවිතැන් කරන ඒවා, කැලෑ කපන ඒවා, ගිනි තියන ඒවා, සත්තුන් ගෙව්වා, මී මැස්සෝ, කුරුල්ලෝ, වලස්සු, කොටි දඩයන් කරන ඒවා. ඕවා තමයි ඉතින් මේකේ තිබ්බේ ගොඩක්. කුරුල්ලෝ, බකමූණෝ, වැහිලිහිනියෝ එහෙම තමයි ඉතින් සෑහෙන හිටියේ මේක කෝබියෝ ඉන්නවා. ඔව් ඉතින් එතන ඉඳගෙන හිටියා. ඉතින් අපි විනාඩි 10ක් විතර ඒ ඉඳලා උත්තර ටික ලියලා අපි ෂේප් එකේ ඉතින් එළියට ආවා. ඔය ඉතින් සමනල්ලු ඊමැස්සු මෙහි තියෙන මල් జాතිය. ඉතින් ඔක්කොම බලලා උත්තරත් ලියලා අපි ඉතින් හිමීට එළියට බැස්සා හැමෝම ගියා. එච්චර ලොකු සීතලකුත් නෑ. ළමයි මේ අවුව තියෙන හින්දා සීතල දැනෙන්නේ නැහැ. හුලං ආවොත් තමයි සීතල. නැත්තම් ඉතින් මේ ලොකු සීතලක් නැහැ. දැන් ඉතින් අපි ආපහු ගෙදර යනවා. දැන් මං අර අක්කගේ බස් කාඩ් එකකින් ආවේ. අක්කයා යාගේ පුතාගේ බස් කාඩ් එකකින්. ඉතින් ඒකෙන්නේ ආවේ. ඉතින් මං පංච් කරලා එයාට දුන්නා. ඉතින් ඒක ආපහු. එයා මම බැස්සට පස්සේ එයා බහින්නේ. ඔය පේන්නේ වැව කියන්නේ ලේක් එක. මේ ලේක් එක කලින් මිදලා තිබ්බ හොඳටම. දැන් නම් ටික ටික මෙව වෙනවා. ඉතින් ඔන්න දැන් ඉතින් මම බැස්සා. අක්කට බයි කියලා මම බැස්සා. දැන් ඉතින් මේ ගෙදර බලා යනවා. චුට්ටක් දුර යන්න ඕනේ ඉතින්. ඔන්න ඔහොමයි ඉතින් අද දවස මගේ ගෙවුනේ. දැන් ඉතින් ගෙදර ගිහිල්ලා නාලා කාලා පොඩි නිින්දක් දාලා පාඩම් වැඩ ටිකක් තියෙනවා කරන්න ඕන. එහෙනම් ඉතින් හැමෝටම බයි.